වෙනදා වගේම අදත් ශාන්ති කර්මයක දවල් වැඩ කොටස ඉවර වෙනකම් බලන්න. මගේ ඇදුර පේජ් එක බලන, ලයික් කරලා, ෂෙයා කරලා, කමෙන්ට් කරලා උදව් කරන හැමෝටම බොහොම ස්තුතියි. ඉතින් ඔයාලා දන්නවද අද මට හම්බුණ ජොබ් එක මොකක්ද කියලා? අද මම තමයි ඉතින් පිදේනි ටික සකස් කරන්නේ. ඉතින් පිදේනි ටික සකස් කරන්න කලින් අවශ්‍ය විදියට අවශ්‍ය කොළ ටික කපාගෙන ඉන්න ඕනේ. ඒක තමයි ඉතින් මම දැන් මේ කරන්නේ. ඉතින් ඔයාලට තව දෙයක් මතක් කරන්න ඕනේ. හැමෝම අහලා තියෙනවා, මට පෞද්ගලික මැසේජ් දාලා තියෙනවා, මේ පිහිය කොහෙන්ද ගත්තේ, කොහොමද ගන්න පුළුවන්ද කියලා. ඉතින් ඔව්, මේ පේන පිහිය අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් අපිට හදලා දෙන්න පුළුවන්. විශේෂයෙන් ගොක්කොල කපන්න, කෙහෙල් පතුරු කැටයම් කපන්න වගේ දේවල් වලට මේ පිහිය ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් පිහියක් අවශ්‍ය කෙනෙක් ඉන්නව නම් මගේ බයෝ එකේ ඇති මගේ WhatsApp නම්බර් එක, ඒකට මැසේජ් එකක් දාන්න. ඉතින් ඔයාලා දන්නවද මේ තමයි ඉතින් පිදේනි වලට අවශ්‍ය කොළ ටික මුලින් කපා ගන්න විදිය. ඉතින් වැඩි කතාවක් බහක් ඕනේ, බලන්නකෝ කොළ ටික කැපෙන විදිය. ඉතින් මේ ඔයාලා දකින්නේ අර කලින් කපාගත්ත කොළ ටිකෙන් පිදේනි සැකසීම තමයි. විශේෂයෙන් මතක් කරන්න ඕනේ, මේ තමයි සූනියම් පිදේන්න කියන්නේ. ඉතින් පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන එන පහතරට තොইল ශාන්ති කර්ම ගැන දැනගන්න, බලන්න ආස හැමෝම මගේ පේජ් එක ෆලෝ කරලා තියාගන්න. ඉතින් ඔයාලට තව දෙයක් මතක් කරන්න ඕනේ, පාරම්පරික විදියට ශාස්ත්‍රානුකූලව ඕනෑම ශාන්ති කර්මයක් අපි සිද්ධ කරනවා. විශේෂයෙන් කියන්න ඕනේ, ගෘහස්තව ඇති දෝසාන්ධකාරවල් දුරින් භූත කරන්න බහිරව පූජා, බහිරව ශාන්ති කර්මත් අපි සිද්ධ කරනවා. ඉතින් ඔයාලට මාව සම්බන්ධ කරගන්න අවශ්‍ය නම් මගේ බයෝ එකේ ඇති මගේ WhatsApp නම්බර් එක, ඒකට මැසේජ් එකක් දාන්න, වැඩි විස්තර කියන්නම්. ඉතින් ඔයාලා මේ දකින්නේ ශාන්ති කර්මයක දවල් වැඩ කොටස කොහොමද සිද්ධ වෙන්නේ කියන එක තමයි. බොහොම කලාතුරකින් බලන්න ලැබෙන වීඩියෝ මේවා. ඒක නිසා මතක නොකර මාව ෆලෝ කරන්න. ඉතින් තව දෙයක් කියන්න ඕනේ, පහතරට බෙන්තර සම්ප්‍රදායේ නට්ටුකාර මහත්තුරු, බෙරකාර මහත්තුරු, මන්ත්‍රාචාර්යවරු තවත් ඉන්නවා. ඉදිරි වීඩියෝ වලදී මම ඒ අයවත් ඔයාලට හඳුන්වා දෙන්නම්. ඉතින් චූටි කයියකුත් දාගෙන දවල් වැඩ කටයුතු ටික මෙහෙම තමයි ඉතින් සිද්ධ වෙන්නේ. ඒකත් බලන්නකෝ ඉතින්.
ඉතින් මේ මල්ලි තමයි අද මල්්‍යහන සකසන කෙනා. අපි හැමෝමත් එක්ක සහයෝගයෙන් දවල් වැඩ කටයුතු ටික කරන විදිය තමයි ඉතින් මේ. දෙවැනි වීඩියෝ එකෙන් ශාන්ති කර්මයේ රාත්‍රී වැඩ කොටස දාන්නම්. ෆලෝ කරලා තියාගන්න.